හරි මේ වීඩියෝෙන් අපි කතා කරන්නේ IPv4 ඇඩ්‍රස් වලදී අපිට හම්බ වෙන විශේෂ IP ඇඩ්‍රස් ගැනයි විශේෂ IP ඇඩ්‍රස් රේන්ජස් ගැනයි. මුලින්ම අපි 0.0.0.0 කියන IP ඇඩ්‍රස් එක ගත්තොත් මේක අපි අවස්ථා කීපයකදී පාවිච්චි කරනවා. එකක් තමයි මේකෙන් අපි අදහස් කරනවා කම්පියුටර් එකක තියෙන ඔක්කොම network interfaces ටික. උදාහරණයක් විදිහට මේ කම්පියුටර් එකේ 192.168.100.10 ඇඩ්‍රස් එක තියෙන එක network interface එකක් තියෙනවා. 192.168.200.10 කියන IP ඇඩ්‍රස් එක තියෙන තව network interface එකක් තියෙනවා. දැන් මට මේකේ Apache web server එක run කරනකොට මේ network interfaces දෙකටම එන web request වලට listen කරන්න ඕන නම් මම මේ Apache server එකේ මෙන්න මෙහෙම configuration එකක් දෙනවා. එතකොට මේ 0.0.0.0:80 කියන්නේ ඕනම network interface එකක port 80 වලට listen කරන්න කියන එක. අපි මෙතනදී 0.0.0.0 IP එක පාවිච්චි කළේ නැත්නම් මේ කම්පියුටර් එකේ network interfaces වල IP address මේ විදිහට වෙන වෙනම configure කරන්න වෙනවා. ඊළඟට routing වලදී අපි මේ 0.0.0.0 IP address එක පාවිච්චි කරනවා default route කියන එක දක්වන්න. උදාහරණයක් විදිහට මේ කම්පියුටර් එකේ routing table එක බැලුවොත් අපිට මේ විදිහට line එකක් බලා ගන්න පුළුවන්. මේකෙන් කියන්නේ destination IP address එක අනිත් route එකකටවත් match වෙන්නේ නැත්නම් 192.168.100.21 කියන interface එකට යවන්න කියන එක. අපිට පේනවා මේ 192.168.100.21 කියන්නේ මේ කම්පියුටර් එකේ default gateway IP address එකම තමයි කියලා. ඊළඟට අපි DHCP කියන protocol එක පාවිච්චි කරන වෙලාවක නම් අපිට DHCP ඒ කියන්නේ Dynamic Host Configuration Protocol කියන protocol එකෙන් IP address එකක් assign වෙනකන් අපි source IP address එක විදිහට 0.0.0.0 කියන IP එක පාවිච්චි කරනවා. දැන් මේ කම්පියුටර් එකට DHCP වලින් IP address එකක් assign වෙනකොට වෙච්ච packet capture එක මේ තියෙන්නේ. මේකේ අපිට පේනවා source IP address එක විදිහට 0.0.0.0 කියන IP address එක line දෙකක පාවිච්චි වෙලා තියෙනවා. එතකොට මේ DHCP වලින් IP address එකක් assign වෙන එක complete වෙනකන් මේ 0.0.0.0 කියන IP address එක තමයි తాවකාලිකව source IP address එක විදිහට පාවිච්චි වෙන්නේ. තව අපි මේ 0.0.0.0 කියන IP එක පාවිච්චි කරනවා firewall rule වලදී. උදාහරණයක් විදිහට මට Windows firewall එක පාවිච්චි කරලා මේ කම්පියුටර් එකේ port 9999ට ඕනෑම IP address එකකින් එන traffic block කරන්න ඕන නම් මට මේ වගේ firewall rule එකක් දාන්න පුළුවන්. එතකොට මේ firewall rule එකේ remote IP එක විදිහට 0.0.0.0 IP address එක දුන්නම firewall එකෙන් දන්නවා එළියේ ඕනම IP address එකකින් එන traffic block කරන්න ඕනයි කියලා. මේ අරුණම් 0.0.0.0 IP එක පාවිච්චි වෙන තව අවස්ථා තියෙනවා. අපිට වැඩියෙන්ම දකින්න හම්බ වෙන අවස්ථා හතරක් ගැන තමයි අපි කලින් කතා කළේ. එතකොට මේ 0.0.0.0 කියන IP එකෙන් පස්සේ විශේෂ IP address range එකක් විදිහට අපිට හම්බ වෙනවා 127.0.0.0 කියන network එක. කාට හරි layer 3 වලදී network එකක් කියන්නේ මොකක්ද කියන එක අමතක වෙලා නම් අපි layer 3 වලදී network එකක් කියනවා network IP address එකකින් පටන් අරන් broadcast IP address එකකින් ඉවර වෙන IP address range එකකට. එතකොට මේ loopback network එක එහෙම නැත්නම් 127.0.0.0 කියන network එක ගත්තම මේකේ network IP එක වෙන්නේ 127.0.0.0 IP range එක 127.0.0.1 ඉඳන් 127.255.255.254 වෙනකන් තියෙනවා. broadcast IP එක 127.255.255.255 වෙනවා. එතකොට මේ loopback IP address range එකේ මෙච්චර ලොකු IP range එකක් තිබ්බට 127.0.0.1 කියන IP එක තමයි අපිට නිතරම වගේ පාවිච්චි කරනවා දකින්න හම්බ වෙන්නේ. එතකොට මේ loopback IP address වල විශේෂත්වය තමයි මේ IP address වලට යවන traffic අපේ device එකෙන් පිටට යන්නේ නැහැ. මේක device එක ඇතුළෙම එහෙම නැත්නම් අපි කියනවා internal network stack එක ඇතුළෙම තමයි travel කරන්නේ. ඒ වගේම මේ loopback IP address අපි වෙනම කොහෙවත් configure කරන්න ඕනේ නැහැ. Windows, Linux, Mac OS වගේ ඕනෑම operating system එකක් මේ loopback IP address වලට respond කරන විදිහට තමයි configure කරලා එන්නේ. මේ loopback traffic computer එකෙන් එළියට යන්නේ නැහැ කියන එක අපිට practically බලන්න පුළුවන්. දැන් මම 8.8.8.8 කියන Google DNS server එකක IP address එකටයි 127.0.0.1 කියන loopback IP address එකටයි ping කරනවා. ඊට පස්සේ මම මේ කම්පියුටර් එකේ network adapter එක disable කරනවා. දැන් බලන්න Google DNS server එකට යන ping command එක fail වෙනවා. හැබැයි අපේ loopback address එකට යන ping command එක දිගටම වැඩ කරනවා.
ඒ වගේම තමන් වැඩ කරන කම්පියුටර් එකේම තියෙන සර්වර් සර්විස් එකක් ඇක්සස් කරන්නත් අපිට මේ loopback address පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ කම්පියුටර් එකේ Apache web server එක run කරලා මේ browser එක open කරලා http://127.0.0.1 කියන IP එක enter කරනවා. එතකොට මේ default website එකේ home page එක load වෙනවා. දැන් මම තව ටැබ් එකක් ඕපන් කරලා http://127.255.255.254 කියන මේ IP address range එකේ අන්තිම IP address එක enter කරනවා. එතකොටත් අපි කලින් දකපු default web page එකම load වෙනවා. loopback network එකෙන් පස්සේ ඊළඟට හම්බ වෙන special IP range එකක් තමයි 169.254.0.0 කියන class B network එක. එතකොට මේ network එකේ network IP එක වෙන්නේ 169.254.0.1 කියන IP එක. usable IP range එක 169.254.0.1 ඉඳන් 169.254.255.254 කියන IP එක වෙනකන් තියෙනවා. broadcast IP එක වෙන්නේ 169.254.255.255 කියන IP address එක. මේ IP range එකට අපි APIPA එහෙම නැත්නම් automatic private IP addressing IP range එක කියලාත් කියනවා. අපි කම්පියුටර් එකක් DHCP වලින් IP ගන්න configure කරලා තියෙද්දි DHCP ඒ කියන්නේ dynamic host configuration protocol එකෙන් IP address එකක් ගන්න එක fail වුණොත් කම්පියුටර් operating system එකෙන්ම Tamanට මේ IP address range එකෙන් IP එකක් randomly assign කරගන්නවා. මේ විදිහට DHCP වලින් IP address එකක් ගන්න එක fail වෙන එක DHCP server එකේ issue එකක් හන්ද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන network issue එකක් හන්ද වෙන්න පුළුවන්. firewall එකකින් port block කරලා තියෙන හන්ද වෙන්න පුළුවන්. මේ වගේ හේතු කීපයක් හන්ද DHCP fail වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම DHCP වලදී පාවිච්චි වෙන port ටික firewall එකෙන් block කරලා DHCP වලින් IP address එකක් ගන්න try කරනවා. මේ වෙලාවේ මේ window එක නම් respond කරන්නේ නැතුව යනවා. අපි අනිත් window එකේ බැලුවොත් අපිට පේනවා අපි කියපු class B IP range එකෙන් IP එකක් මේ විදිහට assign වෙලා තියෙනවා. එතකොට මේ වෙලාවේදී මේ කම්පියුටර් එකට වෙන network වල තියෙන device එකවත් internet එක එක්කවත් communicate කරන්න බෑ. එතකොට අපි host එකක network troubleshoot කරද්දී host එකට මේ IP range එකෙන් IP එකක් assign වෙලා තියෙනවා කියන්නේ DHCP server එකත් එක්ක communication කරන එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවායි කියන එක. එතකොට මේ තමයි එදිනෙදා network වල වැඩ කරනකොට අපිට සාමාන්‍යයෙන් හම්බ වෙන විශේෂ IP address සහ IP address ranges. මේකෙදී අපි කතා කරපු servers DHCP වගේ දේවල් අලුතෙන්ම networking වලට ආපු කෙනෙක්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉස්සරහ වීඩියෝ වලදී අපි මේවා ගැන විස්තරයතුව කතා කරනවා. ඒක හන්ද දැන්ට මේකේ අදහස විතරක් මතක තියාගත්තා නම් ඇති. එතකොට මේ විස්තර ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිටියේ. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.